Good morning, children. Good morning, sir. Right. අද අපේ පාඩම මුල්ම පාඩම තමයි මම ඔයගොල්ලෝ කියලා දීලා තියෙනවා this is කියලා දීලා තියෙනව නේද? එතකොට that is කියලා දීලා තියෙනවනේ. ඊට පස්සේ there is කියලා දුන්නද? හරි. දැන් අපි මේ ඔතන පොතක් තියෙනවා. ඔතන පේපර් එකක් තියෙනවා. කොහොමද අපි කියන්නේ මේක පේපර් එකක් කියලා දන්නේ නැතු උස්සන්න? කියන්න බලන්නේ ඕන. This is the paper. මේක පෑනක් කියලා කොහොමද මෙන්නලි කියන්නේ? This is a pen. very good. එතකොට අරක ගහක් කියලා කොහොමද කියන්නේ? That is a tree. අඹ ගහක් කියලා කොහොමද කියන්නේ? That is a mango tree. එතකොට මෙනුලි අරක පොල් ගහක් කියලා කොහොමද කියන්නේ? That is a coconut tree. that is a coconut tree. එහෙනම් that is a coconut tree නම් අපි කියමු ඒ apple කොහොමද කියන්නේ නෝන්? අර apple. අර තියෙන්නේ apple. ඒ apple කොහොමද කියන්නේ? that is a apple. apple. ඒ අඹ කොහොමද කියන්නේ? That is the mango. mango. Mango ga katana tree. එතකොට අපි කියමුකෝ ඒක බෝලයක් කියලා කොහොමද කියන්නේ? නෙවුන් කියන බං අර බෝලයක් අර තියෙන බෝලයක් It's a ball. අර මෙල්ල කියන්නේ අර කාර් එකක්. That is that is a car. a car. එතකොට මේ බෝලයක් කොහොමද කියන්නේ? This is a ball. මේ බෑග් එකක්. This is a bag. එතකොට ඔතන this is a bag, this is a ball හරි this is a bag හරි කියලා කියන්නේ එතන අය ඕන එක බෝලයක් තියෙනවනේ නේ? එක බෝලයක් තියෙනවනම් this is a ball. හැබැයි තියෙන්න ඕනේ කොතනද this is කියනවනම් අත ළඟින් අල්ලන්න පුළුවන් දුරින්. කොහොමද තියෙන්න ඕනේ? අල්ලන්න බැයි නම් ඔහම කවුරුත් මොකද වෙන්නේ? දුරින් තියනවනම් this the that the දුරින් තියනවනම් දුරින් තියනවනම් that is a ball. අතින් අල්ලන්න පුළුවන් නම් ගන්න පුළුවන් ළඟින් තියනනම් මොකද්ද? this is a ball. නේද? නෙවොන් එතකොට නෙවොන් මේ නෙවොන් අත අල්ලන්න බැරි දුරින් තියනවා නම් that is ball, this is ball. That is ball. මෙනුලි අල්ලන්න බැරි දුරින් තියනවා නම් that is ball කියනවා, this is ball කියනවා. අවන්ට අල්ලන්න බෑ අතේ දුරින් නෑ that is a ball. එතකොට ඔයා ළඟ බෝල් දෙකක් තියෙනවා නම් කොහොමද කියන්නේ? දන්නේ නැද උස්සන්න? එක බෝලයක් නේ ළඟ දැන් බෝල් දෙක තුනක් තියෙනවා. තුනක් තියෙනවා කියමු. එතකොට ඒක වචනද බහුව වචනද? ඒක වචන. බෝල් තුනක් තියෙනකොට? ඔව්. බහුව වචන. බහුව වචනයි. බහුව වචන ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ප්ලූරල්. මොකද්ද කියන්නේ? ප්ලූරල් කියන බලන්න. ප්ලූරල්. ඒක වචන නම් සිංගියුලර්. කියන බලන්න. සිංගියුලර් කියන බලන්න. සිංගියුලර්. එහෙනම් මේ දැන් බෝල් එකක් නම් සිංගියුලර්ද ප්ලූරල්ද? එක බෝලයක් නම් සිංගියුලර්ද ප්ලූරල්ද? මොකද නෙවෙයි? එක බෝලයක් තියෙනවා නම් ප්ලූරල් කියන්නේ බහුව වචනයි. සිංගියුලර් බෝල් දෙක තුනක් තියෙනවනේ මොකද ප්ලූරල් කියන බලන්න. ප්ලූරල්. ඔක තියෙන වචනේ බලන්න. නැද්ද ඒකේ? නෑ නේද සිංගල් හරි කොහොමද ප්ලූරල් හරිද? ඔය තියෙන්නේ
ex ගහලා දෙනවා ex කියලා. ඈ මේ තියෙන්නේ වේ singular s i n g u l a r singular බලන්න පේපර් එකේ තියෙනනේ. plural කියන්නේ මොකද්ද? p l u r a plural කියන්නේ මොකද්ද? බහුවචනයි. singular කියන්නේ ඒක වචනයි. දැන් බෝල් තුනක් තියෙනවා ළඟ. එතකොට කොහොමද that is a balls කියන්න පුළුවන්ද? අත උස්සන්න පුළුවන් අය. බෝල් තුනක් තියෙනවා. දැන් බෝල් එක නම් බෝල්. බෝල් ගොඩන්න balls. නේ? ඒක වාක්‍ය කියන්න. මෙතන බෝල් ගොඩක් තියෙනවා කොහොමද කියන්නේ? That මෙතන this is a balls ද? plural කියන්නේ plural කියන්නේ ඒක වචන බහුවචන කියන එකට. that is a balls කියන්න බෑ. ඇයි බැරි? that කියන එකේ බහුවචන පදයක් තියෙනවා. දැන් ball කියන එකේ බහුවචනේ මොකද්ද? balls. bag කියන එකේ බහුවචනේ මොකද්ද? කියන බණ අත උස්සලා කියන්න. මෙන්න කියන්න bag කියන එකේ බහුවචනේ පදේ. bags. bags. pen කියන එකේ බහුවචන පදේ. pens. car කියන එකේ බහුවචන පදේ. cars. ඒ වගේ this කියන එකේ බහුවචන පදයක් තියෙනවා. මොකද්ද? බලන්න යටින් තියෙනවා. these කියන බලන්න. these දැන් බෝල් ගොඩක් තියෙනවා නම් this කියන්න බෑ. මොකද කියන්න ඕනේ? these is කියන්න බෑ. මම ඊසා කියලා දුන්නා. is ඒක වචනද බහුවචනද? දැන් that is a ball කියද්දී is ඒක වචන බහුවචනද? නියෝන් is ඒක වචන බහුවචනද? ඒක වචන. he is she is කිව්වනේ කියලා දුන්නනේ. එතකොට ආ එන්නේ you are they are we are I are ඇයි ඒගොල්ලෝ බහුවචනයි නේද? එහෙනම් is දාන්නේ ඒක වචන වලට. මෙතන ආ දාන්නේ මොකටද? බහුවචන වලට. එහෙනම් this එකේ බහුවචන ඔව් මේ වර්තමානයේ බහුවචනයි මේ හැබැයි අතීතයට යනකොට ඒක වචන වෙනවා. අතීත කාලවලට ඒක පස්සේ කියලා දෙන්න. වර්තමානයේ අයි බහුවචන වුණාට වර්තමාන කාලේ මේ මොහොතේදී කරලා ඉවර වෙන්නේ වට අයි කියන්නේ ඒක වචන පදයක්. එතකොට මම මෙතන කලින් ඒක වචන කියන්නේ. this කියන එකේ බහුවචන පදේ මොකද්ද මෙනුලි? these මොකද්ද? බෝල් ගොඩක් තියනවා නම් this කියන්න බෑ. බෝල් ගොඩක් තියනවා මොකද කියන්න ඕනේ? these is කියන්න බෑ. මොකද කියන්න ඕනේ? these are balls. කොහොමද කියන්නේ? these are balls කියන්නේ. නියෝන් මෙතන පැන්සල් තුනක් විතර තියෙනවා. කොහොමද කියන්නේ? these are pencils. very good. මෙතන bag දෙක තුනක් තියෙනවා. කොහොමද කියන්නේ? ඉංග්‍රීසියෙන් මෙනුලි. These are bags. මෙතන අම්මලා ගොඩක් ඉන්නවා. කොහොමද කියන්නේ? These are mothers. මෙතන තාත්තලා ගොඩයි. මේ ඉන්නේ තාත්තලා. කොහොමද කියන්නේ? මේ ඉන්නේ තාත්තලා. කොහොමද කියන්නේ? නෙවෝන්. ඔය තියන්න පැත්තක. පැන්සල් ඕනේ නැහැ. තියන්න. නෙවෝන් කියන්නේ මෙතන මේ ගෙවල් ගොඩක් තියෙනවා. ගෙවල් කොහොමද කියන්නේ? these are homes. home. නැත්නම් houses. කොහොමද කියන්නේ? houses. දැන් මට කියන්න මෙනුලි this එකයි these එකයි දාලා වචන දෙක වාක්‍ය දෙකක් කියන්න. This is a pen. ඒක බහුවචන කියන්න. මේ තියෙන්නේ හරි ඉංග්‍රීසියෙන් හරි this is a pen මේක පැන්සලක්. පෑනක්. මේක ඒක බහුවචන කියන්න. මේ තියෙන්නේ පෑන් ගොඩක් තියෙනවා කොහොමද බහුවචනෙන් කියන්නේ? දැන් කිව්වා this අයින් වෙලා මොකක්ද දෙන්නේ? these is අයින් වෙලා මොකක්ද දෙන්නේ? these are pens. කොහොමද කියන්නේ? these are pens.
එතකොට එන්නේ බහුවචනෙට. දැන් අරක this is a pen නේද? නිවෝන් and pen. p අකුරට n එන්නේ නෑනේ. p අකුර vowelsද? vowels අකුරද? vowels අකුර කියන්න බලන්න මතකයි? vowels අකුර කියන්න. කියන්න බලන්න. vowels අකුර ටික කියන්න. ඔයා කියන්නේ vowels අකුර? ඔයා කියන්නේ? A E I O U A E I O U කියන පඩම් ගන්න. A E I O U. එතකොට apple කියන්න නම් this is a apple ද this is an apple ද? This is an apple. an apple. ඇයි ඒ vowel අකුරක් නේද ඉස්සරහින් තියන්නේ? හරි නිවෝන් කියන්නේ මේ පේපර් එකක් කියලා කියන්න බලන්න. This is a paper. ඒක බහුවචන හරවලා කියන්න. This and ඇයි එන්න දාන්නේ බහුවචනදී එන්නේ නැහැ n එන්නේ නැහැ අයින් වෙනවා ඒක. is වෙනුවට එන්න ඕනේ. මොකක්ද එන්න ඕනේ? these are papers එච්චරයි. වැඩි දෙයක් නැහැ. these are papers. these are a papers කියව බෑ. බහුවචනයේදී කියන එක එන්නේ නැහැ. ඒක වචන වල විතරයි this is a pen. this is a pen. this is a car. බහුවචන ආවම pen එකයි. හරි this is a pencil. හරි. එතකොට බහුවචන ආවම these are pens. these are books. these are pencils. ඇයි අර කියන එක නෑ. ඒක දාන්න බෑ. දැම්මොත් වැරදි ඈ. තේරුණාද? තේරුණාද? කියන එක දාන්න බැරි කොයි තැනදීද? බහුවචන ඒක අයින් වෙනවා. බහුවචනේදී එන්නේ අයින් වෙලා ඊස් වෙනකොට මොකක්ද එන්නේ? ඊස් වෙනකොට එන්නේ බහුවචනේ එන්නේ මොකක්ද නෙවොන්? ඊස් වෙනකොට ආස් වෙනවා. this වෙනකොට these වෙනවා. these are pens. හරි අසර පාර කියන්න බලන්න නෙවොන්. මට වාක්‍ය දෙකක් කියන්න ඒක වචනෙන් බහුවචනේ. හිතලා කියන්න ඒක වචනේ. ඒක වචන එකක් කියන්න ඉස්සෙල්ලා. ඔය ළඟ තියෙන එක බලන්න මේක මකණයක් හරි මොකක් හරි කියන්න. This is a eraser. අර ඒක බහුවචනෙන් කියන්න. this කියන්න බෑ. These are erasers. හරි. ඒතර මෙන්නලි කියන්න හදලා. ඔය ළඟ තියෙන එකක් බලලා ඉංග්‍රීසි. This is a purse. බහුවචන කියන්න. Purses. These are purses. purses. එතකොට අපි ඊළඟට යමු. right. ඊළඟ තමයි that. අර පොතක් කියලා කියන්න නෙවොන්. අර පොතක් කියලා කොහොමද කියන්නේ? That is a book. that is a book. එතකොට that is a book නම් ඒකේ බහුවචනත්වය that කියන එකේ මේ පොතක් නෑ අර පොතක් අර ගහක් that is tree අර ගියක් that is a house අර කාර් එක that is a car කොහොමද කියන්නේ that is a car කොහොමද කියන්නේ that is a car කියන බං that is a car කියන්නේ මෙනුලි that is a car අරක මේ ගහක් කොහොමද කියන්නේ වොන් දෙන්නම කියන්නේ අර ගහක් that is a ඒක අඹ ගහක් කොහොමද කියන්නේ that is a mango tree ඒක පොල් ගහක් that is a coconut tree ඒ අපේ අම්මා ඒ කියන්නේ that නේ ඒ that is my my mother
my mother, that is my mother. ඒ අපේ තාත්තා. That is my father. ඒ අපේ තාත්තා ඊයේ ආවේ. That is my father. Came tomorrow. කවද්ද ආවේ? ඊයේ tomorrow ඇවිල්ලා තියෙන්නේ. රටින්ද? ඔව්. tomorrow කියන්නේ ඊයේද? නෑනේ. yesterday. කවද්ද ආවේ? yesterday. tomorrow na will come tomorrow. මෙන්ලි ගැන කියන්නේ. එතකොට that is a book කියන්නේ මොකද්ද? ඒ පොතක්. එක පොතක් නේ පොත් ගොඩක් තියෙනවා කොහොමද කියන්නේ? These are books. වැරදි. that කියන එකේ බහුවචනේ these නෙවෙයි. those. මොකද්ද? those are books කියන්න බලන්න. Those are books. those are books කියන්නේ මෙන්නලි. Those are books. those are books. Those are books. මේ අයියෙන් කියන්නේ මෙන්නලි කෝ කට ඇරලා. those are books. Those are books. those are books. ඒ තියෙන්නේ car. car එකක් නේ ගොඩක් තියෙනවා කොහොමද කියන්නේ? those are Those are cars. cars. එතන ගෙවල් එකක් නේ ගොඩක් තියෙනවා කොහොමද කියන්නේ? Those are homes. those are homes. නැත්නම් those are houses. houses මොකද කියන්නේ? those are Houses. හරි නේ ඔන්න හිතලා එකක් කියන්නේ මේ ඒක වචනය බහුව වචනය දෙකම singular plural මේ that දාලා එතන ගහක් කියන කියන්න තියෙන්නේ අර ගහක් අරක ගහක් හිතලා කියන්නේ That is that is මොකද්ද? papaya tree. that is a papaya tree. ඒක බහුව වචනේ කියන්නේ those නේ those are papaya trees. very good. දැන් මෙනුලිගේ වාරේ මෙනුලි හිතලා කියන්න වාක්‍ය දෙකක් ඒක වචනෙන් බහුව වචනේ Those are isn't that those are paper. අර තියෙන්නේ papers. those are papers බහුව වචනේ කිව්වේ ඒක වචනේ That is a paper. බහුව වචනේ ඒක බහුව වචනේ බහුව වචන කියන්නේ බහුව වචන දාලා වාක්‍ය කියන්නේ that is a paper නම් බහුව වචනෙන් දාලා කොහොමද කියන්නේ? those are papers. එහෙනම් මෙල්ලි කියන්නේ අර බෑග් එකක් කියලා කොහොමද කියන්නේ? අර බෑග් එක කොහොමද කියන්නේ? That is a bag. ඒක බහුව වචන දාලා කියන්නේ අර තියෙන අර බෑග් ගොඩක් තියෙනවා කොහොමද කියන්නේ? ඒ තියෙන bags. Those are bags. Those are bags. Very good. those දැන් ඒක මතකද? මම දැන් අහන ඊළඟට තව එකක් කියලා දෙනවා. දෙයා කියන්නේ මොකද්ද? දතස දන්නේ? එහෙ එතන. හැබැයි දෙයා කිව්වහම අපිට ඇස් වලට පේනවද? හරියට. පේන්නේ නැහැ. දැන් එතන එහෙ කිව්වහම ඉලුක් පිටිය කියන්න පුළුවන් නේ? අපි දැන් අපිට පේනවද දැන් ඇස් දෙක ඉලුක් පිටිය? ඈ? දැන් අපි කියනවා කුරුණෑගල. එහෙ කුරුණෑගල. කුරුණෑගල දැන් ඇස් දෙකට පේනවද මෙතනද? පේනවද? ආන්ගේ පේන්නේ නැති තැන් වල අපි කියන්නේ මොකද්ද? දැන් මෙතන ඉන්නවා දැන් පේන්නේ නැහැ. හැබැයි පේනවා නම් that is කියන්න පුළුවන්. පේනවා නම් this is කියන්න පුළුවන්. නේද? those කියන්න පුළුවන්. these කියන්න පුළුවන්. පේන්නේ නැත්තම්? දැන් පේන්නේ නැහැ ඇස් දෙකට ළඟ නැහැ. දෙයා කියන්නේ මොකද්ද? එතන එහෙ මොකද්ද කියන්නේ? එතන එහෙ තියෙනවා ගෙයක්. එහෙ තියෙනවා ගෙයක්. එහෙ තියෙනවා අපේ ගෙයක්. දැන් අපේ ගෙයක් තියෙනවනේ වත්තක. නැද්ද අපිට ගෙයක් වත්තක? තියෙනවා. එහෙ තියෙනවා අපේ ගෙයක්. කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන්? එහෙ. there is අපේ කියන්නේ මොකද්ද? මෙනුලි අපේ කියන්නේ ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? there is our house කොහොමද කියන්නේ? නිවන කියන්නේ? there is our house මෙනුලි කියන්නේ? there is our house. එහෙ තියෙනවා අපේ
garden එකක්. කොහොමද කියන්නේ? අන්න කියන්නේ there is a garden. ඒ තියෙනවා අඹ ගහක්. there is a mango tree. නෙවුන් කියන්නේ? there is a mango tree. ඒ තියෙනවා පොල් ගහක්. නෙවුන් කියන්නේ? ඒ මයෝන් කියන්නේ? ඒ තියෙන පොල් ගහක්. there is a coconut tree. කවුද? මෙන්න කියන්නේ එහෙ ඉන්න අම්මා. මගේ අම්මා. there is my mother. එහෙ ඉන්න අපේ ආච්චි. there is our ආච්චි කියන්නේ? grandmother. දෙයා කියන්නේ දාන්නේ අයියේ? අපිට ඇස් වලට දැන් පේන්නේ නෑ නේද? තියෙන ස්ථානේ. අපි හැබැයි දන්නවා නේද මේ තියනවා කියන්නේ. දැන් එහෙ ගයක් තියනවා කියලා දන්නවා. නෙවොන්. එතකොට එහෙ එක ගයක් නෙවෙයි ගෙවල් ගොඩක් තියනවා. කොහොමද කියන්නේ? there is the other. there are houses. home the homes. එතකොට එහෙ ගස් එකක් නෙවෙයි ගොඩක් තියනවා. කොහොමද කියන්නේ? there is දාන්න බෑ. there are trees. trees කියන්නේ trees. ඊ අකුරනේ s අකුර තිබ්බට tree නේ. ඊ අකුරින් එන්නේ. ඒතකොට s අකුරක් ආවම මොකද වෙන්නේ? trees. කොහොමද කියන්නේ? trees. there are trees. ඒ ගෙවල් ගොඩක් තියෙනවා. හැබැයි ඔයා ඒක දන්නවද නැද්ද තියනවද නැද්ද කියලා? දන්නවා. දන්නේ නැත්නම් කියන්න පුළුවන්ද? there. එහෙනම් කියන්න බලන්න නෙවොන් there දාලා වාක්‍යයක්. singular plural දෙකෙන්ම. ඒක වචන බහුව වචන දෙකෙන්ම කියන්න. there is a ඒ ඕපල්ලක් තියෙනවා. එහෙමද කියන්නේ? ඒ ගමක් නේ වෙන එකක් දාලා කියන්නේ. මොකයි බඩුවක් හරි. there is a shop. there is shop. very good. ඒක බහුව වචනින් කියන්නේ. there are shops. කොහොමද? shops එස් අකුරක් කියනවා. මෙන්නලි කියන්නේ දෙයා දාලා ඒක වචන බහුව වචන දෙකෙන්ම there are gardens වෙන්න ඕනේ. there is a garden. ඒක වචනේ කොහොමද කියන්නේ? there is a garden. ඒක බහුව වචනේ කියන්නේ? බහුව වචනේ කියන්නේ? there are gardens. මොන gardenද? flower garden කියමු අපි ලස්සන නේද? flower garden මල් වත්තට කොහොම මොකද්ද කියන්නේ? flower garden. garden කියන්නේ වත්ත. ලස්සන හදාගෙන garden එක. අඹ වත්ත, mango garden. අඹ තිබුණ කොච්චර හොඳයි නේද? කකා ඉන්න තිබ්බා. අපි දැන් fruit වත්තක් නේ fruit garden. right. එතකොට flower garden එකක් තියෙනවලු. වතු දෙකයි. එහෙනම් කියන්නේ අපේ මේ flower garden එකක් තියෙනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ? there එකයිනේ තියෙන්නේ දාන්න බෑ. ගොඩක් තියෙනවද ඔය ගෙදර? එහෙනම් කියන්නේ there is the other. flower ගොඩක් තියෙනවා නම් there gardens. very good. දැන් මතකද දැන් ඔන්න කියලා දුන්නා this කියලා දුන්නා this එකේ බහුවචනේ මොකද්ද? these. අලියන් දෙන්නම් දැන් මේකෙන් පස්සේ තව එකක් උගන්වන්න. ඒකට පස්සේ කතා කරන්න ඉගෙන ගන්න ඕනේ ටිකක් තව. හරි දැන් ගන්න අනිත් පැත්ත hello කියලා එකක් තියෙනවා බලන්න. තියන්නේ මොන්? මූලික කතන ඉංග්‍රීසි බලන්න අනිත් පැත්තේ. අයිනේ. ඔතන. හරි බලන්න. අපි යාළුවෙක්
තියන්. ඔතන තියන්. අපි යාළුවෙක් හම්බුනාම කොහොමද කතා කරන්නේ ඉස්සරම? Hi. හායි කියනවනේ. කවුද කියන්නේ බලන්න හායි කියන අතුස්සන්. හායි. හායි ෆ්‍රෙන්ඩ්. කොහොමද යාළුවා? කොහොමද කියන්නේ හායි? හායි ෆ්‍රෙන්ඩ්. නම මොකද්ද? ඔයාගේ හොඳම යාළුවා කවුද? නිවන්. හායි තරුෂ කොහොමද කියන්නේ? Hi. හායි තරුෂ මෙල්ලි කියන්නේ කොහොමද? හොඳම යාළුවාට. ඉංග්‍රීසියෙන් කතා. Daksina. හායි දක්ෂිනා. හායි දක්ෂිනා. good morning කියලා නේද උදේට? එතකොට අපිට කියන්න පුළුවන් hello තරුෂ කොහොමද කියන්නේ? Hello. ඔව් hello තරුෂ hello කොහොමද කියන්නේ? Tata. hello තරුෂ hello කොහොමද කියන්නේ ඉංග්‍රීසි කියන්න බලන්න. තරුෂ hello. එහෙම ඉතින් hello තරුෂ කියලා මේ hello තරුෂ. එහෙම බෑ ඉංග්‍රීසියෙන්. තරුෂ hello කොහොමද කියන්නේ? Tata hello. ලස්සන කියන්නේ මෙල්ල කියන්නේ යාළුවාට. මොකක්ද මෙල්ලගේ යාළුවා? Daksina. දක්ෂිණ හෙලෝ මෙහෙම අත තියලා දක්ෂිණ හෙලෝ කොහොමද කියන්නේ දක්ෂිණ හෙලෝ Daksina. දැන් හායි කියන එක එකක් නේ ගොඩක් තියෙනවා කියන්න පුළුවන් ක්‍රම. ඒව තමයි කියලා දෙන්නේ. නැත්තම් පුළුවන් අපිට හායි නැතුව හේයි කොහොමද කියන්න පුළුවන් නෙමෝන් Hey. හේයි තරුෂ හේයි Hey, Daksina. හේයි තරුෂ හේයි දක්ෂිනා මොකද්ද හේයි දක්ෂිනා කොහොමද කියන්නේ Hey, Daksina. හේයි දක්ෂිනා හේයි මද හායි මද නැත්නම් කියන්නේ අම්මට කොහොමද කියන්නේ හායි මද කියන්න බලන්න හායි මද හායි ෆාදර් කියන්න බලන්න නෙමෝන් Hi, father. Hi, mother. මෙල්ලත් කියන්නේ අම්මට හායි කියන්නේ කොහොමද හායි මද Hi, mother. හෙලෝ මද Hi, there. හේයි මද Howdy. Howdy? Howdy කියන්නේ මොකක්ද? හවුඩි කියන්නත් පුළුවන් ඉංග්‍රීසි දැන් අහලා තියෙනවද ඒක නෑ. හවුඩි හවුඩි මද හවුඩි දැන් ඔක කවුරුත් දන්නේ නැහැ හවුඩි Later for මේ ඒක විතරයි දැන් අද හෙලෝ එක බලා ගන්න හවුඩි හවුඩි කියන්නේ කවුරුත් දන්නේ නැහැ නේ කොහොමද හවුඩි කියන්න පුළුවන් හවුඩි තරුෂ හවුඩි Howdy Dasaya. හවුඩි දක්ෂිනා හවුඩි කියන අදට ඉඳන් ගිහිල්ලා බලයි මොකද්ද මේ කියන්නේ කියලා නේ අනේ මට බෑ. හවුඩි තරුෂ ඊට පස්සේ හවුඩි මද හවුඩි ෆාදර් ඊට පස්සේ මට කියනවා ඉංග්‍රීසි පිස්සයි කියලා. ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසි දැන් තාත්තගේ ඉංග්‍රීසි පිස්සයි කියලා. හායි දෙයා එහෙම කියන්නත් පුළුවන් කොහොමද කියන්නේ හායි දෙයා තරුෂ හායි දෙයා හොයා කොහොමද හායි දෙයා Hi කියන්නේ. හායි දෙයා හායි දෙයා දැන් හරි දැන් කියවන්න බලන්න මෙනුලි මුලදීම එක්කෙනෙක් හම්බ වෙනකොට ඕකේ තියෙන ක්‍රම පහක් පාපොල්. බලන්න කීයක් තියෙනවද කියලා පහ කියවන්න බලන්න ඉස්සරෝම මෙනුලි අපිට පුළුවන් කොහොමද හෙලෝ කියලා කියන්න පුළුවන් කියවන්න බලන්න මෙනුලි Hello. ආයෙ මොනවද තියෙන්නේ Hi. හ්ම් Hey. Hi there. හායි දෙයා හවුඩි Howdy. හවුඩි එහෙනම් ක්‍රම පහක් තියෙනවා අද ඉඳන් ක්‍රම කීයක් තියෙනවද ඔයගොල්ලන්ට හායි උදේට ගිහිල්ලා කතා කරනවා උදේට විතරක් නෙවෙයි ඉස්සරම හම්බ වෙනකොට දවසේ මේ උදේ නෙමෙයි මුලින්ම කවුරුහරි හම්බ වෙනකොට අපිට හායි කියන්නත් පුළුවන් ආයෙ මොනවද ක්‍රම කියන්න පුළුවන් නෙවෙයි කියන්න පුළුවන් ඔකේ Howdy. හවුඩි කියන්නත් පුළුවන් ආයෙ මොකද මෙන්නලි කියන්න පුළුවන් වෙන ක්‍රමයක් කියන්න ඕකේ Hey. මෙන්නලි කියන්න බලන්න Hey. හේ කියන්නත් පුළුවන් ඊට පස්සේ තව එකක් තියෙනවා ඔකේ Hello. හෙලෝ කියන්නත් පුළුවන් ආයෙ Hi there. හායි දෙයා කියන්නත් පුළුවන් එහෙනම් ක්‍රම පහක් තියෙනවා දැන් ඔයා කැමති කවුද ඔයා උතනින් ක්‍රම පහෙන් නෙවෝන් කැමතිම ක්‍රමය මොකද්ද Howdy. හවුඩි එතකොට මෙන්නලි කැමතිම ක්‍රමය මොකද්ද Hi. එයා හායිලු කැමති නෙවෝන් හවුඩි අලුත් එක කැමති නෙවෝන් නේ හවුඩි එතකොට ඒ හමු වෙනකොට මුලින්ම දවස අපි මුලින්ම හවු වෙනකොට දැන් අපි හායි මම දැන් මෙනුලි ආපුවම හායි මෙනුලි කියනවා නේද අපි නැත්නම් හේයි මෙනුලි හායි දෙයා මෙනුලි හායි දෙයා ඊට පස්සේ හවුඩි මෙනුලි හවුඩි කියලා කියනවා හරිද ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා බයි ඔක තියන්නේ මොන් තියන්න
කවුද මේ මෙනුලි? ඊළඟට තියෙනවා බායි කියන්නේ කොහොමද කියලා. බලන්න හොඳට තියෙනවා පේපර් එකේ. බායි කියන්නේ කොහොමද අපි කෙනෙකුට සමු ගන්නවා. සමු ගන්නේ කොහොමද? බයි බයි. කියවන්න බලන්න. බායි කියලා සමු ගන්න එකේ කීයක් තියෙනවද බලන්න. එකයි ඉස්සරම තියෙන එක කියවන්න බලන්න. ඉස්සරම තියෙන එක බායි කියලා තියෙනවා. දෙවෙනි එක කියවන්න. බයි බයි. දොයි දොයි වගේ තමයි නේද? බයි බයි. ඈ? බයි බයි. තරුෂ බයි බයි කියන බලන්න කොහොමද කාට? බයි බයි. මෙන්න යාළුවට සමු ගන්නකොට කොහොමද කියන්නේ? බයි බයි මොකද්ද? දක්ෂිනා බයි බයි කියන්නේ. කොයි බං කියන බං? දක්ෂිනා බයි බයි. මෙහෙම කරලා නේ කියන්නේ. ඈ? ඊට පස්සේ තව එකක් තියෙනවා. පස්සේ හමු වෙමු. කොහොමද අපි කියන්නේ? See you later. බලන්න. See you later. හෙට හමු වෙමු. හෙට හමු වෙමු. දැන් මේකේ පස්සේ හමු වෙමු. See you later. later කියන්නේ පස්සේ. later කියන්නේ මොකද්ද? පස්සේ හමු වෙමු කියලා කොහොමද කියන්නේ මෙනුලි? See you later. නෙවෙයි කියන්නේ? See you later. හෙට හමු වෙමු. See you හෙට කියන්නේ? හෙට කියන්නේ todayද? See you tomorrow later. See you tomorrow. කොහොමද කියන්නේ? See you tomorrow later. See you tomorrow. අපි හෙට හමු වෙමු. See you tomorrow. මේ සමු ගන්නකොට දෙන්නෙක් වෙන්න ඕනේ. ඉස්කෝලේ ඇරිලා එනවනේ ඔයගොල්ලෝ. එතකොට කට්ටිය එකට ඉන්නවද වෙන් වෙලා යනවද? කතා ගන්න මෙනුලි. ඉස්කෝලේ ඇරිලා ආපුවාම මේ මෙලි බෝතලේ පල්ලෙන් තියන්න. ඉස්කෝලේ ඇරිලා ආපුවාම ආයෙ එකතු වෙනවද වෙන් වෙනවද? වෙන් වෙනවා නම් ඔතනින් ඔය තියෙන බායි වෙන් වෙන එක. වෙන් වෙනකොට අපි කතා කරන විදිය. දැන් නෙවෝන් කියනවා තරුෂට තරුෂ හෙට අපි හමු වෙමු. කොහොමද කියන්නේ? තරුෂ. See you tomorrow. See you tomorrow. දැන් සිකුරාදා නම් ආයෙ හෙට හමු වෙන්න පුළුවන්ද? එහෙනම් අපි කියන්නේ මොකද්ද? සවුන්ද හමු වෙමු. See you කවර කියන්නේ ඉංග්‍රීසි මොකද්ද? Monday. See you Monday. කොහොමද කියන්නේ? See you Monday. තරුෂ see you Monday. එතකොට මේ කවුද මේ මෙනුලි? මෙනුලි කියන බලන්න මේ යාළුවා කවුද මෙනුලිගේ? දක්ෂිනා. දක්ෂිනාට කියන දක්ෂිනා. අපි හෙට හමු වෙමු. කොහොමද කියන්නේ? see you දාලා කියන්නේ. See you later, Dakshina. see you later පස්සේ හමු වෙමු. හෙට හමු වෙමු කිව්වොත් tomorrow. See you later. later ඕනේ නැහැ. see you tomorrow. See you tomorrow. later කියන එක අයින් කරලා tomorrow දානවා. see you tomorrow. ඔක තියන්න. ඊට පස්සේ දක්ෂිනාට සවුන්ඩ් හම්බෙන්න සවුන්ඩ් හම්බෙමු කියලා කොහොමද කියන්නේ? See you Monday. see you Monday. ඉරිද හමු වෙමු. කොහොමද කියන්නේ? See you Friday. ඉරිද Fridayද? See you Sunday. Sunday. දැන් දැනත් අමතකයි වගේ. එතකොට මේ එතකොට අපි කියනවා ක්ලාස් එකේ හම්බ වෙමු. see you Class. see you at class. මොකද්ද? see you at class. මොන ක්ලාස් එකේද? ඉංග්‍රීසි ක්ලාස් එකේ. see you at English. ඒත් එහෙම සමු ගන්නත් පුළුවන්. ඒ කියන්නේ දවස් අපි කියන හම්බ වෙන දවස නේ. දැන් bye bye කිව්වම හම්බ වෙන දවසක් කියනවද? වෙලාවක් කියනවද? හැබැයි see you later කිව්වොත් වෙලාවක් කියනවා. පස්සේ හම්බෙමු. see you tomorrow කිව්වොත් හෙට හම්බෙමු. ඒතර වෙලාවක් කියනව නේද එතනදී? හම්බ වෙන වෙලාවක්. අන්න ඒතකොට මොකද කියන්නේ? see you tomorrow හෙට හම්බෙමු. දැන් වෙලාව මතක නැහැ. see you tomorrow. අනිද්දා හම්බෙමු. කොහොමද නෙවන් කියන්නේ? see you day after tomorrow. oh very good. ලබන මාසේ හම්බෙමු. see you next month. කොහොමද කියන්නේ? See you next month. ලබන අවුරුද්දේ හම්බෙමු. see you next අවුරුද්දට කියන්නේ? see you next year කියන බලන්න. කියන්න දෙන්නම. පෑන් තියන්න. පැන්සල් තියන්න. next year. ලබන සතිය හම්බෙමු. සතියට කියන්නේ week. next week කියන බලන්න. See you next week. හයියෙන් කම්මැලිව දෙන්න. See you next week. see you next week. එහෙනම් ඔන්න තුන්වෙනි ක්‍රමය. දැන් හතරවෙනි ක්‍රමය මොකක්ද තියෙන බලන්න. හතරවෙනි ක්‍රමේ take care බලන්න තියෙනවා. take care කියලා තියෙනවද කියලා බලන්න.
Take care. ඔව් ඔතන ටේක් කෙයා කියලා. Care. තියෙනව නේද? Take care කියනවා. ටේක් කෙයා. පරිස්සමින්. බයි ටේක් කෙයා කොහොමද කියන්නේ? යාළුවාට ගෙදර යනකොට පරිස්සමින් යන්න කියලා කොහොමද කියන්නේ? Take care. ටේක් කෙයා. කියන බලන්න දෙන්නම. Take care. බයි කියලා ඉවරලා කොහොමද කියන්නේ? අපි ඊළඟට කියන මොකද්ද? ටේක් කෙයා. ටේක් කෙයා. පරිස්සම් වෙන්න. පරිස්සමින් යන්න. ටේක් කෙයා. නෙමොන්. දැන් තරුසේ යනවලු. තරුසේ බයි කියලා පරිස්සමින් යන්න කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. තරුසේ දැන් ඉස්කෝලේ ඇල්ල යනවා. තරුසේ බයි කියලා ඉවරලා පරිස්සමින් යන්න කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. දැන් මං කිව්වේ උතන ඔය වාක්‍ය තියෙනවද නේද? තරුසේ බයි ටේක් කෙයා කියන බන්නේ මොන? Bye. Take care. ඔහොම බෑ ලස්සන කියන්නේ තරුෂ බයි ටේක් කෙයා. Okay, bye. Take care. හරි මෙනුලි. ඔයාගේ කවුද යන්නේ යාළුවා හොඳම යාළුවා? දැන් ඉස්කෝලේ එල්ල යනවලු. දක්ෂිනාට බයි කියලා පරිස්සමෙන් යන්න කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. Dakshina, bye. Take care. ටේක් කෙයා. අම්මාට යනවනම් අම්මා කොහේ හරි දාලා යනවා. අපි මේ කඩේකට යනවා නම් කොහේ හරි යනවා නම් නෙවොන් කොහොමද කියන්නේ අම්මට? කඩේ යන්නේ නැහැ කඩේ තියෙනවා. ඒ කඩේ ඔක්කොම තියනවද? රෙද්දක් ගන්න යන කඩේ රෙදි තියනවද යාගේ? නෑනේ. නෙවොන් අම්මා ඔයාගේ අම්මා කොහේ හරි යනවා. අම්මට කොහොමද කියන්නේ? යද්දි. Mother, bye. Take care. ටේක් කෙයා. තාත්තා යනවනම් Father, bye. Take care. මෙනුලි ආච්චි යනවනම් කොහේ හරි? Grandmother, bye. Take care. ටේක් කෙයා පරිස්සමෙන් යන්න. ටේක් කෙයා. ඔන්න ටේක් කෙයා කියලා අලුත් වචනයක් ඉගෙන ගත්තා. ඊළඟසේ තව එකක් තියෙනවා යටින් බලන්න. Have a good day. කියන බන්නේ මොන? Have a good day. හොඳ සුබ දවසක්. අපිට කෙනෙකුට යනකොට එහෙම කියන්නත් පුළුවන්. සමු ගන්නකොට have a good day හොඳ සුබ දවසක් වේවා කොහොමද කියන්නේ? have a good day කියන බන්නේ මොන? Have a good day. මෙන්න දෙන්නම කියන්න. Have a good day. have a good day have a good day තරුෂ have a good day take care අනේ ආයෙත් take care දැන් මෑගි have a good සුබ දවසක් පරිස්සමෙන් යන්න කොහොමද කියන්නේ? මෙන්න කියන්න බං mother have a good day Have a good take care පරිස්සමෙන් යන්න නෙවොන් කියන්නේ වාක්‍යයක් හදලා කාට හරි යාළුවෙකුට හරි අම්මා කෙනෙකුට අම්මට හරි mother have a good day කියන බං have a good day. take care Take care. නැගිටින් කම්මැලි නැතුව කම්මැලික් අය කරන්න Taurusha, have a කොහොමද සුබ දවසක් කියලා කියන්නේ have a good day. Take care. take care හරි දැන් 1 2 hello කියන දන්නව නේද hello කියන එක bye කියන දැන් දන්නවද bye කියන ක්‍රම කීයක් තියෙනවද නේ bye කියන ක්‍රම කීයක් තියෙනවද නේ ක්‍රම 5ක් තියෙනවා ඔබ බලා ගන්න ඕනේ ඈ ඊට පස්සේ හැම වෙලේම bye bye කිකින්නේ නැහැ වෙනස් වෙන කියන්නේ කොහොමද කියන්නේ Bye. have a good day take care කොහොමද කියන්නේ Have a good day. Takkiya. නැත්තම් bye take care අද ඉඳන් හෙට ඉඳන් ඒවා කියන්න ඕනේ යාළුවන්ට අනේ එතකොට කට්ටිය කියනවා ඉංග්‍රීසි පිස්සු. එතකොට බලනවා ඔයා කොහෙන්ද මේ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කියලා ඉංග්‍රීසි පිස්සු. ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කතා කරන්නේ නැත්තම් ඉංග්‍රීසි කතා කරේ නැත්තම් ඉංග්‍රීසි බෑ කතා කරන්න ඕනේ ඉංග්‍රීසි මෙන්ග්‍රීසි නම් කතා කරනවා ලාවකට. කවුද ඔයා ඔය දින කතා කරන්න ඕනේ එතකොට කොහෙද ඉංග්‍රීසි කතා කරන්නේ ඔය දින ඉංග්‍රීසි පන්තියෙන් right ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ දැන් පේපර් එකක් ඕනේද ඈ එහෙනම් මේක කතා කරමු අපි ඉංග්‍රීසි කතා කරන විදිහ නෑ ලියන්න ඕන මට උත්තර පේපර් දෙන්න. දැන් hello කියන්න දන්නේ නැතු උස්සන්න hello කියන්න පුළුවන් කී ආකාරයට පුළුවන්ද ඕකේ හරි පොත වහලා පොත බලන්න නැතුව මට කියන්න hello කියන ඒවා 3 ආකාර 3ක් කියන්න ඕනේ Hello. හ්ම් Hi. හා Howdy. ඔයා කියන 3ක්
Hey. Howdy. තව දන්නවද? කියන්න බලන්න තව මොනවද තියෙන්නේ? Hello. Howdy. Hey. Hi. Hi. Hi there. Hi there. පහම පුළුවන් අර උස්සන්න. හරි කියන්න බලන්න පහම. Hey. Howdy. Hi. තුනයි. Hi there. Hello. හරි පහම හරි. හරි ඊළඟට බයි කියන එකෙන් තියෙනවා ක්‍රම පහක්. ක්‍රම පහටම කියන්න පුළුවන් අත උස්සන්න. හරි ක්‍රම පහෙන් පහම කියන්න පුළුවන් අත උස්සන්න. හරි නිවන් කියන්න බලන්න නේද? Bye. Bye bye. බයි අය. බලන්න බෑ. See you later. See you later. Have a good day. Have a good day. තවත් තියෙනවා take care. Take care. මෙන්නලි බලන්න නේද කියන්න පුළුවන් කීයක් කියන්න බලන්න නේද? බලන්න නේද කියන්න අනිත් පැත්තට බලන්න. නිවන් ආයෙත් බලා ගන්න පහම කියන්න ඕනේ. හොඳට බලා ගන්න. බලන්න. කියන්න බලන්න. Bye. See you later. Bye bye. Take care. අනික have a good day. Have a good day. හරි නිවන් කීයක් කියනවා නිවන්ට? බලන්න නේද? පොත වහරවන්න. Bye. Bye bye. See you later. Take care. Have a good day. හරි හොඳයි ඈ. ඒවදී මතකයි නේද? අදට දැන් කතා කරන එක ඉවරලා අපි පේපර් එක ලියන්න ඕනේ දෙන්නට. ලකුණු බලන්න. ලකුණු බලන්න ඕනද කට්ටිය? ඔව්. අමාරුම කපෝට. හරි බලමු පේපර්. හරි ඒක බලාගන්න good හරි ඒක විතර බලන්න good morning එක බලාගන්න. good උදේට කියපම යාළුවන්ට කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන්? Good morning. තව තියෙනවා බලන්න ඕකේ. Good afternoon. good afternoon කියන්නේ Evening. Good night. right good morning කියන්නේ උදේටද රැටද දවල්ටද? උදේට. නිවන් බලන්න. good afternoon කියන්නේ බලන්න කීයටද? රැට. good afternoon කියන්නේ දවල්ට. දවල්ට. හවසට නම්? Good evening. රැට නම්? Good night. good එහෙනම් මේ මෙනුලි කියන්නේ අම්මට good morning කියන්නේ කොහොමද? Mother. good morning mother. Good morning. Mother. තාත්තට? Good morning father. නිවන් මේ 100ට good morning කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? පොඩි කරගන්නේ ඒවා බලන්න කොලේ පොඩි වෙලා. Good morning grandfather. good morning අයියට නම්? Good morning brother. elder කියන්න ඕනේ නැහැ. brother කිව්වත් කමන්නේ නැහැ. එතකොට මේ නෙවොන් මේ 10 වලට කියන්නේ කොහොමද? good afternoon. good teacher එක කොහොමද කියන්නේ? good teacher. teacher කියන්නේ හතරෙන්ම දාලා. teacher good morning. දවල් වුණාම? teacher good afternoon. හවස් වුණාම? teacher good evening. රෑ වුණාම? teacher good night. මෙල්ලි කියන්නේ අම්මට හතරම දාලා. mother good morning. හවසට දවල්ට mother good evening. දවල්ට evening ද කියන්නේ? හවසට evening කියන්නේ? දවල්ට මොකද? කලින් කිව්වේ නෑ. හොඳට බලා ගන්න ඔක තියෙනවා. mother good afternoon. දවල්ට කියන්නේ මොකද්ද? afternoon. නේද? හවසට? mother good evening. රැට? mother good night. එතකොට මම දැන් අහනවා වහගන්න. දවල්ට කියන්නේ evening ද afternoon ද වහගන්නකො. නේ මිනුලි. දවල්ට කියන්නේ evening ද afternoon ද? මිනුලි?
දවල්ට කියන්නේ evening afternoon ද? කොලේ වහන්න. afternoon. නෙවොන්. හවසට කියන්නේ evening afternoon ද? Evening. රාත්‍රීට කියන්නේ night ද morning ද? good night ද good morning ද? Night. Alright, good night. Good night. Night කියන්නේ රාත්‍රියට. එහෙනම් ඒක හරි. බලගන්න මොකද්ද කියලා තියෙන්නේ? පොඩිව තියෙනවා complete with the correct form. correct කියන්නේ මොකද්ද? complete බලගන්න. කොහෙද කියන්නේ complete කියලා? උඩ. කොතන තියෙන්නේ? මාතෘකාව. බලන්න මාතෘකාව මොකක්ද තියෙන්නේ කියලා. ලොකුවට තියෙන have to and has to. have කියන්නේ ඒක වචනද බහු වචනද? දැන් දන්නවා කිව්වේ? have කියන්නේ ඒක වචනද බහු වචනද? ඒක වචන. බහු වචන. has කියන්නේ? ඒක වචන. ඒක වචන. එතකොට I have ද I has දෙන්න ඕනේ. දැන් I have. she have she has දෙන්න ඕනේ. She has. have කියන්නේ මොකද්ද? තේරුම සිංහල. බහු වචන. සිංහල තේරුම මොකද්ද? have. තියෙනවා. තියෙනවා. I have ball මට බෝලයක් තියෙනවා. කොහොමද කියන්නේ? නේ මෙන්නලි කියන්නේ මට බෝලයක් තියෙනවා කොහොමද කියන්නේ? I have a ball. I have a ball. ඇයට බෝලයක් තියෙනවා කියලා කොහොමද කියන්නේ? He have a ball. අන්න වැරද්දුවා. she have a ball කියන්න පුළුවන් නේ මොන්? He has a ball. අන්න ඒක වචන බහු වචන. හරි. දැන් ඒක කියලා දීලා තියෙනවනේ කීප වතාවක්ම. දැන් බලගන්න යටින් තියෙනවා complete කියලා. දැන් බලන්න කොහෙද complete කියලා තියෙන්නේ? නේ මොන් බලාගන්න. මාතෘකාව. ඔක නවත්තලා. අංග්‍රී තියාගන්න ඒකට. වචනෙට. complete කොයි බලන්න? ඕක complete අන්න complete. අංග්‍රී තියාගන්න. වචනෙට. complete කියන්නේ ඉංග්‍රීසියෙන් ඔහොම තිබ්බොත් සම්පූර්ණ කරන්න. කොහොමද කියන්නේ තේරුම මේක? සම්පූර්ණ කරන්න. මොනවද සම්පූර්ණ කරන්න කියන්නේ? with කියන්නේ සමග. සම්පූර්ණ කරන්න. සමග මොකක්ද? with the correct කියන්නේ? ඉස්තර. correct කියන්නේ ඉස්තර නෙවෙයි. නිවැරදි. මොකද්ද? නිවැරදි. වචන. නිවැරදි වචනේ දාලා සම්පූර්ණ කරන්න. correct form. ඉස්තන්ට මොකද කියන්නේ? Form. blank කියලා එන්න ඕනේ. blank. කොහොමද කියන්නේ? ඉස්තන් තිබ්බොත් blank. පුරවන්න. මෙතන තියෙන correct form නිවැරදි එක පුරවන්න කියනවා. have has දාලා. දැන් දන්නවද have has දාලා පුරවන්න ඕනි? බලන්න ඉස්සරවම තියෙනවා මොකද්ද? එක. I නම් එන්න ඕනි එක දන්නවා. හරි එක උත්තරේ ලියන්න දන්න අය මම කියන්නේ have the has ද කියලා දාන්න ඕන උත්තරේ. මෙන්නලි පුරවන්න. I ආවොත් මොකක්ද දෙන්න ඕනේ? have the has ද කියලා පුරවන්න ඕනේ. කියන්න බෑ. බලන්නත් බෑ. I ඉස්තනක් තියෙනවා. හරියට උස්සන්න. නෙවොන් ඉවරයිලු. මෙන්නලු ඉවරද? බැලුවා. හරිද ඉවරද? මොනවද පුරවන්නේ? have has පුරවන්න තියෙන්නේ. මේවා ඔක්කොම පුරවන්නද? හරිද? බලන්න බෑ. එතකොට I ඉස්තනක් තියලා work W E A R work කියලා තියෙනව නේද? බලාගන්න තියාගන්න. ඉන්න මම තම වැරදි කරලා තියෙන්නේ. work කියන්නේ අඳිනවට. ඕන ලියා ගන්න. work කියන්නේ අඳිනවට. W E A R work අඳිනවා. රෙදි අඳිනවා. රෙදි ඈ නෙවල් ලියා ගන්න සිංහල තේරුම. රෙද්දක් නෙවෙයිනේ. රෙදි අඳිනවට කියන්නේ work අඳිනවා. ඔය තියෙන්නේ. මේක අඳිනවද? ඒක නෙවෙයි. I කියන එක ඉස්තනක් තියලා ඊට පස්සේ මොකද්ද වචනේ work බලාගන්න. W E A R work තියෙනව නේද මොන්? ඒක අඳිනවා කියලා ලියා ගන්න උඩින් සිංහලෙන්. work කියන්නේ අඳිනවා. රෙදි අඳිනවට කියන්නේ. යුනිෆෝම් එක හයි ස්කූල් යුනිෆෝම් එක අඳින්නේ. දැන් කවුද කාට ඉස්කෝලේ යුනිෆෝම් තියෙන්නේ? ඔයාට නැති ඉස්කෝලේ යුනිෆෝම්. ඒතර මම ඉස්කෝලේ යුනිෆෝම් එක අඳිනවා කියලා කොහොමද කියන්නේ? I wear my school uniform කියන්න බෑ දෙන්නම කෙලින් ඉන්න. I wear my school uniform කොහොමද කියන්නේ? I work my work නෙමෙයි. I wear කියන්න බෑ. my school uniform. දැන් උදේට ස්කූල් යුනිෆෝම් එක අඳින ගමන් ඉන්නේ. කොහොමද කියන්නේ? I wear my school uniform now.
දැන් කියන්න බලන්න. ඔය කම්මැලියෝ දෙන්න කියන්න. ස්කූල් යුනිෆෝම් ව අඳිනවා නම් කියන්නේ මොකද්ද? ව ක්ලාස් එක අඳිනවා නම් ක්ලාස් එකේ යුනිෆෝම් එකක් තියෙනවා ක්ලාස් යුනිෆෝම්. එතකොට හොස්පිටල් එකට අඳිනවා නම් හොස්පිටල් යුනිෆෝම්. ලොකු අම්මා. නේද? ලොකු අම්මා දෙවියා. හරි. දෙවෙනි එක බලන්න. දැන් දෙවෙනි එකට උත්තරේ දන්නවා. දෙවෙනි උත්තරේ දන්න අය ලියන්න. අංක 2. හී එන එකට උත්තර දාන්න. හී කිව්වම එන්නේ. මෙල්ල කොහෙද හී උත්තර තියෙන්නේ? එතනින් බලලා ලියන්නේ. අකුරු දන්නේ? ඇයි අකුරු දන්නේ නැත්තේ? you have have කියන අකුරු දන්නේ? have කියන අකුරු දන්නේ? has කියන්නේ මේ ලියපු අතුසන්. දෙවෙනි එක. හරි. study ඊළඟ තියෙන හිස්තන ඉවරුනාම තියෙන study කියලා බලාගන්න ඒකේ. ස්ටඩි කියන්නේ ඉගෙන ගන්න. ඕන් දැන් කරන්නේ ස්ටඩි ඔයගොල්ලෝ. ස්ටඩි කියන්නේ මොකද්ද? ඉගෙන ගන්න. ලියා ගන්න. දන්නවනම් ලියන්න ඕනේ. දන්නේ නැතේ ලියා ගන්න. ස්ටඩි කියන්නේ ඉගෙන ගන්න ඕනේ. ස්ටඩි for test. ටෙස්ට් කියන්නේ මොකක්ද? දැන් ටෙස්ට් එකක් නෙවෙයිද ඔය යන්නේ? විභාගේ. ටෙස්ට් කියන්නේ විභාගේ. දන්නේ නැතේ ලියා ගන්න. නියෝන් දන්නවා කියලා දන්නේ නැති වෙන්න බෑ. ටෙස්ට් කියන්නේ විභාගේ. TEST ටෙස්ට් කියලා තියෙනවා. විභාගයට කියන්නේ ටෙස්ට් කියලා. දැන් ඔයගොල්ලෝ ටෙස්ට් තියනව නේද ඉස්කෝලේ? ඒවා ටෙස්ට්. විභාග තියෙනවා නම් ඒවා ටෙස්ට් කියලා කියන්නේ. උත්තර ලිව්ව නේද? he හිස්තනක් study for test. ටෙස්ට් එකක් මේ ටෙස්ට් එකකට ස්ටඩි කරනවා. පාඩම් කරනවා. he කියන්නේ කාටද? ඔව්. ඔහු. තුන්වෙනි එක මොකක්ද තියෙන්නේ ඉස්සරොම? she ට දාන්න උත්තරේ she have the has කියලා. දන්නේ නැහැ උත්තරේ දාන්න. හරිද? නෙවන්න හරිලු. මෙනුලි. හරි. go now. ඉස්තන තියලා go කියන්නේ යනවට now කියන්නේ go කියන්නේ යනවට now කියන්නේ දැන්. යනවා දැන්. she ඉස්තනක් තියනවලු යනවලු ඇය. කොහොමද? දැන් යනවලු. go now. දැන් යනවන කියන්නේ මොකද්ද? go now. go now. දැන් යනවා. දැන් නිවොන් දන්නවද ඒක? now කියන්නේ මොකද නිවොන්? go කියන්නේ? යනවා. හරි හතරවෙනි එක. හතරවෙනි එක මොකද ඉස්සරහම තියෙන්නේ? දැන් වචනේ බලලා තමයි බහුවචන v එකට දාන්න ඕනේ. දන්නවද v එකට දාන්න ඕනේ මොකද්ද කියලා? හතරවෙනි එක නෙවෙන්නේ. ඔය ලියවද? නෑ. හතරවෙනි ලියන්න. හතරවෙනි එක ලියන්න. v එකට ඒක වචන බහුවචනද කියලා දැන් දන්නවද? v කියන්නේ. I am finished. Father. I am finished. හරිද? I am finished. v හිස්තනක් තියෙන wash කියන්නේ මොකද wash කියන්නේ? හොදනවා. හොදනවල dishes කියලා මොනවා හරි. dish කියන එයාලා හොදනවා dishes. dishes යන්නේ එකක් නෙවෙයි dishes කිව්වම ඒක වචන බහුවචනද දෙන්නේ? බහුවචනයි. කොයි ආගේ පාට පැසල කොයි කියලා අහන්නේ? බෑක් එකේලු. හරි දැන් බලන්නකො මේ පස්වෙනි එක බලන්න. අයි කියනවා අන්න අයි. නෙවෝන් පස්වෙනි එක පුරවන්න. පිටුවද? අත උස්සන්න පුරුප ඈ. අයි අයි simple අයි හිස්තන පිරවන්න.
I ඉස්සනක් feed my dog. dog කියන්නේ කාටද? මගේ බල්ලා. feed කියන්නේ එතකොට? feed කියන්නේ කවනවට. බල්ලට කවනවලු යා. මොන? ඒකට feed කියන්නේ. බල්ලට කවනවා. කවනට ලියා ගන්න. දැන් ඒ වචනේ දන්නේ නැහනේ. කවනවා feed. එයා ඒක බල්ලට කවනවලු. හරිද? ලියාගත්තද? ඊළඟට තියෙනවා නමක් තියෙන්නේ. 6 වෙනි එක බලගන්න. බොබ් කියන්නේ නමක්. නිකන් නිවෝන් ඇන් වගේ තමයි. නිවෝන් ඇන් මිනුලි වගේ තමයි. මෙතන තියෙන්නේ මොකද්ද? බොඩ් ඇන් අයි. බොබ් සහ මම. අන්න ඒකට මම කියලා දෙන්නේ. ඒකට have the has ලියන්න. බොබ් ඇන් අයි 6. ලකුණු වැඩියෙන් ගන්න කවුද කියලා බලමු ඈ. අයියකින් විතරක් නෙවෙයි එතන ගන්නෙ. එතන ඇන් සහ එකතුවක් තියෙන්නේ. දැන් බෑග් එක සහ බෝලේ. එතකොට එකක්ද දෙකක්ද? දෙකක්. මෙතන එතකොට එකක්ද දෙකක් තියෙන්නේ. බොබ් ඇන් අයි. බොබ් සහ මම. එතකොට එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒක වචන බහුවචන එකතු වුණාම. එකතු වුණාම ඒක වචන බහුවචන දෙන්නේ. බහුවචන. එහෙනම් උත්තරේ දාන්න. 6 වෙනි එක. බොබ් ඇන් අයි ඉස්තනක් ක්ලීන්. ක්ලීන් කියන්නේ මොකද්ද? ක්ලීන් කරනවා කියලා අහලා නැද්ද? සුද්ධ කරනවා. හොදනවා. සුද්ධ කරනවා. ක්ලීන් පිරිසුදු කරනවා. our bedrooms. bedroom. මගේ අපේ and the bedroom කියන්නේ නිදන කාමරය. මෙන්න නිදන කාමරේ bedroom එකක් තියනවද? නෙවොන්ටක් තියනවද? තනි. හොඳයිනේ. මෙතන bedroom the bedrooms ඒක වචන බහුවචන තියෙනවද? bedrooms our කියන්නේ අපේ කිව්වම අපිට දැන් අපේ කිව්වම ගොඩක් නේ. ගොඩකට එක bedroom එකක් තියෙන්නේ. bedrooms. ඊළඟට 7 වෙනි එක ලියෝ L E O ලියෝ ඉස්සෙන් දාන ලියෝ කියන්නේ නමක් පුරවන්න. පිරෙව්වද? ලියෝ කියන්නේ නමක්. ඉතින් have the hasද? නමකට. දැන් neon have කියනවද? නෑ. nevo has. එතකොට neon have the has කියන්නේ? එහෙනම් දෙන්න ගන්න ඕන. නමක් කියද්දි ඒක වචනද බහුවචන දෙන්නේ කියලා. neon හරිද? නෑ කිය. neon ලියෝ ඉස්තන take out the trash. trash කියන්නේ take out කියන්නේ පිටට අරයි යනවා. පිටතට මොනවද අරන්නේ? trash කියන්නේ අලංකාර ඇඳුම්. ඇඳුම් වලට trash කියලා කියනවා. අලංකාර ලස්සන ගවුම් එහෙම තියෙනවා නම් shirt t-shirt අන්න trash. කොහොමද අලංකාර ඇඳුම්? trash කියලා කියනවා. තව මේ කුණු වලටත් කුණු කූඩේටත් දාන trash කියලා කියනවා මට මතක විදියට. මේ පේපර් එකම කරනවද? නෑ. නෑ. මේ ටික විතරද? මේ 10ට අංග විතරද? කරන්නේ? නෑ තව එකක් කරමු. මේක විතරක් කරලා නවත්තමු. ඊට පස්සේ ලියන්න 8 වෙනි එක neon 8 පුරවන්න. 8ත් නමක් තියෙන්නේ neon. මොකද්ද? shoe කියලා තියෙන්නේ shoe. ඒත් අන්න ආයෙත් ඉස්සෙල්ලා වචනයක් වෙනවා. shoe හිස්තනක්. feet කියන්නේ මොකටද මං කිව්වේ ඉස්සෙල්ලා feet කියන්නේ? feet. දැන් dog ට කවනවට මොකද? මෙතන feet කවනවා. fish ට මාළුවට කෑම දෙනවා ඉන්නදී. feed her fish. ඇගේ මාළුවට කෑම දෙනවා.
උත්තර දැම්මද? නෑ. ඔව්. ඊළඟ 9 වෙනි එක දේ කිව්වම දන්න ඒක වචන බහුවචනද කියලා. කියලා දීලා තිනවා. දේ කියන්නේ ඔවුන්. ඉන් සිංහල තේරෙනවා. දේ have උත්තර කියන්න බෑ. ප්‍රැක්ටිස් කියන්නේ පුරුදු වෙනවා, පුහුණු වෙනවා. අන්න ලියා ගන්න ඒක. ෆුට්බෝල් ප්‍රැක්ටිස්, ක්‍රිකට් ප්‍රැක්ටිස්, volleyball සංගීත, මියුසික් ප්‍රැක්ටිස්. ඒක දන්නවනේ ප්‍රැක්ටිස්. sister කියන්නේ මොකක්ද? ආර්ට්, art practice. මම art ඩ්‍රෝවින්. අඳින්න ප්‍රැක්ටිස් කරනවා ඩ්‍රෝවින් ප්‍රැක්ටිස්. මම නම් ප්‍රැක්ටිස් කියන්නේ මෙතන තියෙන පියානෝ. පියානෝ කියන්නේ අර ඕගන් එක වගේ. පියානෝ අනිත් එක මොකද්ද? 10 වෙනි එකද? 10 පීට කියන්නේ නමක්. නෙවොන් වගේ නමක්. පීට පාක කියලා ඉන්නේ. ස්පයිඩර්මෑන් ඔව්. එහෙනම් හිස්තම් පුරවන්න පීට. ස්පයිඩර්මෑන්ගේ හිස්තම් පුරවන්න. මම නැති වුණොත් ස්පයිඩර්මෑන් හිස්තම් පුරවන්න. පීට එන්න බෑ ඉවරනේ. තව එක සාකච්ඡා කරනවා. පීට ඉස්තන go to school now. go to කියන්නේ යනවා කොහෙද? ඉස්කෝලේට දැන්. right අංක එක බලන්න. මෙනුලි අංක එක ලියුපේ කියවන්න. I have wear a uniform. ඇඳුමක් යුනිෆෝම් එක අඳිනවා. I have කියලා දාගත්තා තුසන්න. හරි දාගන්න එයාම. අංක 1 හරි. අංක 2 ගන්න දෙන්න ඕනේ හොම දාගන්න. he කියන එකට නෙවන් මොකක්ද දුන්නේ උත්තරේ? has ඔයාලා මොකක්ද දුන්නේ? has හරි. ඒක හරි දාගන්න. he has study for a test. එයා මොකද කරන්නේ? study එයා ටෙස්ට් එකට පාඩම් කරනවා. ඒකට කියන්නේ he has study a test. තුන්වෙනි එක she කියන එකට මෙනුලි දැන් උත්තරේ කියන්න බලන්න. she has very good. neon has හරි දාගන්න. එයාට යන්න තියනවා කියලා ඒක කියන්නේ she has go now. එයාට යන්න තියනවා. go now. go now. she has go now. කියන්න බලන්න ඉංග්‍රීසියෙන් කතා කරලා she has go now. එහෙමයි කියන්නේ ඉංග්‍රීසියෙන්. එතන she has go now. ඉංග්‍රීසි කතා කරද්දී she has go now. කියන්න බලන්න. ඒ කියන්නේ එයා ගොනෙක්ගේ නමක් තියෙන්නේ. she has go now. she has go now. එහෙමයි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. අර නිකන් ලාමක විදිහට කතා කරන්නේ නැහැ. කොහොමද කියන්නේ? නෙවන් කතා කරන්නේ ඉංග්‍රීසියෙන් she has go now. කියන්න she has go now. she has go now. සුද්ධ කතා කරන්නේ එහෙමයි. she has go now. අපිට තේරෙන්නේ නැහැ ඊට කියන්නේ මොකද්ද කියන්නේ කියලා ඈ කියලා බලන්න. she has go now. she has go now. තමයි කලසක් අපේ පන්ති ඉංග්‍රීසි පාඩේ. she has go now. ඇයට යන්නේ එයා දැන් යනවා. අම්මා යනවනම් mother has go now. කොහොමද කියන්නේ? ගොනා mother has go now. ගොනා නෙමෙයි go now. ගොනා කියන්නේ ගොනෙක්ගේ නම. ඊළඟ 4 වෙනි එක. උත්තරේ දැම්මා නිවොන් කියන්නේ මොකක්ද දැම්ම උත්තරේ v ගාවට. නිවොන් මෙනුලි දැම්ම මොකද්ද? 4 වෙනි එක. වැරදි දාන්න. මෙනුලි වැරදි. නිවොන් මොකක්ද දැම්මේ? හරි දාන්න. we have washed the dishes. අපිට තියෙනවා මොනවද? wash කියන්නේ මොකද්ද? හොදනවා. dishes කියන්නේ ඈ dish කියන්නේ මොකටද? dish කවනවා තැටියට dish කියන්නේ මොකටද? ඕන් ලියා ගන්න තේරුම. තැටිය කන තැටියට මොකටද කියන්නේ? එතකොට පහ dish. 4 වෙනි එක. dish කියන්නේ dishes කියවම තැටි. dishes කියන්නේ මොකද්ද? මේගොල්ලෝ මොනවද මේ හොදන්නේ නේද? ඇටි තාමන් කාපු තැටි හොදන්නේ. dishes තැටි ලියන්න. තැටි කියන්නේ කන තැටි මෙතන කියන්නේ. තව තියෙනවා CD තැටි. එහෙම ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ මොනවද හොදන්නේ නා? තැටි. පස්වෙනි එක I කියන එක නිවන් මොකක්ද දැන් උත්තරේ? I have මෙනුලි have
හරි දාගන්න. I have feed my dog. මට තියෙනවා මොකද්ද? බල්ලට කවන්න. I have feed my dog. මට තියෙනවා බල්ලට කවන්න. I have feed my dog. මට තියෙනවා අම්මට කවන්න. කියන්න බලන්න. දන්න කෙනෙක්. ඉංග්‍රීසියෙන් I have feed mother. මට තියෙනවා පූසර කවන්න. කොහොමද කියන්නේ? I have feed cat. My cat. ඇයට තියෙනවා පූසර කවන්න. She has feed cat. cat. මෙනලි That is. මෙනලි කියන්නේ චිත්‍ර අඳින්න නෙමෙයි. I have feed my dog. මට තියෙනවා ආච්චිට කවන්න. කියන්න වාක්‍ය හදලා. I have feed my ආච්චිට කියන්නේ grandmother. මට තියෙනවා පූසර කවන්න. Feed my I have feed my cat. මේ අම්මට තියෙනවා පූසර කවන්න. අම්මට තියෙන බල්ලට කවන්න. Mother has the have the feed dog. Feed the dog. හරි. හයවෙනි එක Bob and I. නිවන් දැන් උත්තරේ. have මෙලු දැන් උත්තරේ. හරි දෙන්නම හරි. හරි දාගන්න. හයවෙනි එක Bob and I clean කියන සුද්ධ කරනවා our bedrooms. bedrooms කියන්නේ මොනවද? නිදන කාමර සුද්ධ කරනවා. ඒගොල්ලෝ කොහොමද නිදන කාමර සුද්ධ කරනවා. හත්වෙනි එක ලියෝ නිවන් දැන් උත්තරේ. මෙලු දැන් උත්තරේ. very good. හරි දාගන්න. take out the trash. මෙතන take out පිට trash කියන්නේ මෙතන මොකක්ද දන්නවද? කුණු කූඩේට මේ කියන්නේ. ඒකට එහෙම උත්තරයකුත් තියෙනවා. trash කියන කුණු කූඩේටත් කියනවා trash එකට. කම්පියුටර් ලැප්ටොප් එකක් ගත්තාම ඊමේල් එකේ තියෙනවා trash කියලා. trash කියන්නේ කුණු කූඩයක් පෙන්නලා තියෙන්නේ ඒගොල්ලෝ. දාන්න කුණු කූඩේට. පස්සේ හැබැයි ගන්න පුළුවන් මේකේ. කුණු කූඩෙන් අද දාලා ගන්න පුළුවන් නේ. මෙතන කුණු කූඩේ මම හිතන්නේ. මෙතන take out කියන්නේ take out කියන්නේ පුතේ පිටට. take out එළියට අරන් යන්න. take in ඇතුළට ගේන්න. take out කියන්නේ මොකද්ද එතකොට? take in in නෙමෙයි. take in. දැන් out in මං කියලා දුන්නා දවසක්. out කියන්නේ එළියට. take out trash. මේ trash කියන්නේ කුණු කූඩේ එළියට. inside කියන්නේ ඇතුළට. outside කියන්නේ එළියට. take out take outside take inside take out take in ඇතුළට ගේන්න නම් take in එළියට අරන් යන්න නම් take කියන්න එළියට අරන් යන්න take out the take in the ඇතුළට ගේන්න නම් take in එතන මෙතන කියලා තියෙන්නේ take out the take in the නිවන් බලන්න මේක take in කියලා තියෙන්නේ එන එළියට අරන් යන්නලු එළියට අරන් යන්න කියලා මොනවද මේ තියෙන්නේ trash කුණු කූඩේ එළියට අරන් යන්න කියලා කියන්නේ නිවන් take out trash කියනවා කොහොමද කියන්නේ කුණු කූඩේ එළියට අරන් යන්න නිවන් take out bicycle එළියට අරන් යන්න කොහොමද කියන්නේ නිවන් අම්මා බයිසිකල් එළියට අරන් යන්න කියලා කොහොමද කියන්නේ mother කියන්න බං mother take out bicycle මේ මෙනුලි අම්මා බල්ලා එළියට අරන් යන්න mother take out dog නිවන් තාත්තා පූස එළියට දාන්න එළියට අරන් යන්න father cat take out හරි take out කියමු හරි දැන් තේරෙනව නේද take out කියන්නේ මොකද්ද කියන්නේ එළියට ඇතුළට ගේන්න කියන්නේ කිව්වොත් take in බල්ලා ඇතුළට ගේන්න father take dog take in dog take in පූස ඇතුළට ගේන්න cat take in very good දැන් දන්නවා take out take in දැන් අටවෙනි එක අටවෙනි බලන්න has to have දැම්මයි බලන්න නේ මොකද අටට දැම්මේ මෙනුලි අටට උත්තරේ දැම්මේ මොකද්ද has හරි උත්තරේ දාන්න එන දෙන්නම හරි
ඒත් feed her fish. feed කියන එක දන්නව නේද? කවනවා. මාළුවාට කෑම දෙනවා. මාළුවාට කවන්න බෑනේ ඉතින් කෑම දාන්න එපයි. ඇඟිල්ලෙන් කවන්නේ මාළුවාට. මාළුවා. fish. 9 වෙනි එක දේ කියන එකට උත්තර දෙන්නේ මොකද්ද නෙවොන්? 9 වෙනි එක උත්තර දෙන්නේ මොකද්ද? එන හරි. මෙන්නලි දැම්මේ? හරි. practice piano. practice කියන්නේ පුරුදු වෙනවා. ඒක දන්නව නේද practice? They practice piano. I practice cricket. නෙවොන් මම practice කරන්නේ cricket. කොහොමද කියන්නේ? මට practice කරන්න මෙතන තියනවා කියලා කියන්නේ. මට practice කරන්න තියනවා. I have practice cricket. music. එතන මෙනුලි මට practice කරන්න තියෙනවා netball. කියන බලන්න I have practice netball. මට ගණන් practice කරන්න ඕනේ. I have practice mathematics. maths කියන්නේ maths. මට ඉංග්‍රීසි practice කරන්න ඕනේ. I have practice English. ඕනි කියන එක නෙවෙයි මෙතන කියන්නේ. ඕනි කිව්වොත් I won't practice English. මට practice කරන්න තියෙනවා English. I have practice English. කියන්න නෙවොන්. දෙවන්නම I have practice English. මට තියෙනවා මේ English practice කරන්න. හැබැයි මට ඕන ඉංග්‍රීසි practice කරන්න. ඒතර කොහොමද කියන්නේ? I have I won't. I won't practice English. එමය won't කියන්නේ ඕනි, have කියන්නේ තියෙනවා. 10 වෙනි එක Peter. නෙවොන් Peter කියන එක දැම්මේ මොකද්ද නෙවොන් උත්තරේ? ඔය? හරි දෙන්නම හරි. Peter has go to the school. Peterට ඉස්කෝලේ යන්න තියෙනවා. තේරුම මොකද්ද? Peter has go to the school. නෙවොන් has go to the school. They have the they has the they තිබ්බොත්. ඔවුන්ට ඉස්කෝලේ යන්න තියෙනවා. නෙවොන් කියන්නේ නෙවොන් ඔවුන්ට ඉස්කෝලේ යන්න තියෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ they නෙවොන් ඔවුන් දැන් මෙතන තියෙනවා පීටර්ට ඉස්කෝලේ යන්න තියෙනවලු. ඔවුන්ට ඉස්කෝලේ යන්න තියෙනවා. කොහොමද කියන්නේ? they have go to school. මට ඉස්කෝලේ යන්න තියෙනවා. මෙනුලේ ඔම නෙමෙයි. යටින් 10 උඩින් 9. මෙන්න 9 නේද? දැන් 10න් 9 නෙවොන් 10න් 10යි. යටින් 10. නෙවොන් මට ඉස්කෝලේ යන්න තියෙනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ I have go to the school. ඇයට ඉස්කෝලේ යන්න තියෙනවා. She has go to the school. Very good. මෙනුලිත් කියන්නේ මට ඉස්කෝලේ යන්න තියෙනවා. I have go to school. ඇයට ඉස්කෝලේ යන්න තියෙනවා. She has go to the school. Very good. Right. 10න් 10 ගත්ත කියන කවුද 10න් 10ම ගත්තේ? නෙවොන්. Very good. මෙනුලි කීයද 10න්? 9. එයාත් very good. එකයි වැරදිලා තියෙන්නේ. එහෙනම් දෙන්නම හොඳයි දෙන්නට හොඳට පුළුවන්. Right. ඒක පස්සේ කරමුද හෙට ලබන සතියේ? ලබන සතියේ. Next week. ලබන සතියට කියන්නේ ඉංග්‍රීසි කොහමද? Next week. Saturday. අද කවද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ අද කවද්ද? තමන්ට එපා. අද කවද්ද? Saturday ද Sunday ද? Saturday. Today is Saturday. අපි તો next Saturday ද මේකට විභාග ලියන්නේ මේක ලියන්නේ next Saturday ද මේ Saturday ද next Saturday නේද? next Saturday ඊළඟ තියෙනවා negative form එක. ඒ කියන්නේ නැත යන අර්ථය. මට නෑ කියලා කියන්නේ කොහමද? have not. haven't. මට නෑ. මට නෑ. I haven't. මට නෑ. කොහොමද කියන්නේ නෙමෙයි? I haven't. මට නෑ. මට නෑ බෝල් එකක්. I haven't ball. I have not ball. මට නෑ බයිසිකල් එකක්. ඒකේ හුලං ගිහිල්ලා. අනේ මේ මයි හුලං ගිහිල්ලා ඒක. හරි එහෙනම් අපි පේපර් එකේ තිබුණා වගේ මගේ. ඔය පේපර් ගේන්න